සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරින්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් දේරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර කටයුතු කළ හැකි බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකයට දැනුම් දෙන ලදී. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ යළි කැඳ වූ අවස්ථාවේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වසරේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතු වලට වැය නොකර ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී-ෂර්ට් 12000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණා. මෙහිදී පළමු සැකකරුවන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට නොතීසියක් නිකුත් කළ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මුල් අවස්ථාවේදීම වරින්තු නිකුත් කර ඇති මෙම සැකකරුට නොතීසි නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි. අවශ්‍ය නම් අධිකරණයට දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ජාත්‍යන්තර වරින්තුවක් නිකුත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලද්දේ. මේ අතර මෙම සිද්ධියට අදාළව අධිකරණය විසින් වරින්තු නිකුත් කර සිටි එම කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන රෑම් ජව්ෆර් නැමැත්තා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරන ලදී.